අයිබෝන් ඔබට මම MBSK විෂන් YouTube නාලිකාව තුළින් ඔබට මම විශේෂ මතක් කිරීමක් පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මට මගේ මුහුණ කැමරාවට ගේන්න විදියක් නැහැ. මොකද මේක මම වීඩියෝ කරගනිමින් කරන වැඩසටහනක් නිසා. අපේ සමිතියක් තියෙනවා සමස්ත ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන්ම පිහිටවපු සමිතියක් තියෙනවා. ඒකේ නම තමයි ශ්‍රී ලංකන් ඩිසේබල් පීපල් සංවිධානය. ඉතින් ඒ සංවිධානය අපේ සංවිධානය ඒ නමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ලංකාව පුරාම මේ සංවිධානය ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි අප වෙනුවෙන් ස්වසත්ති සංවිධාන තිබෙනව ඕන තරම්. නමුත් ස්වසත්ති සංවිධාන ලබා ඒවයි කටයුතු කරන අයට ජීවනාධාර එහෙම නැත්නම් මොනවා හරි දෙයක් බලාපොරොත්තුෙන් තමයි ඒ සංවිධානයට එන්නේ. නමුත් ඒ ස්වසත්ති සංවිධාන තුලින් විසඳාගත නොහැකි ප්‍රශ්න ගැටලු රාශියක් තිබෙනවා. ඉතින් ඒ ප්‍රශ්න ගැටලු විසඳා ගැනීම සඳහා තමයි අපි මේ සංවිධානය ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් මේ සංවිධානයේ අපි බලාපොරොත්තු වෙනවා අපේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ සේවාවන් රැසක් කරන්නට. ඉතින් මම නැවතත් නම සඳහන් කරන්නම්. ශ්‍රී ලංකන් ඩිසේබල් පීපල් සංවිධානය නැත්නම් ශ්‍රී ලංකා සමස්ත ආබාධ සහිත ජනතා සංවිධානය. ඉතින් මේ සංවිධානය තුලින් අපි බලාපොරොත්තු වෙනවා අපේ ජනතාවගේ ආබාධ සහිත ප්‍රජාවගේ සෞඛ්‍ය ඒ වගේම අධ්‍යාපන ඒ වගේම ආර්ථික සමාජීය හැම පැත්තකින්ම සංවර්ධනය කිරීම තමයි අපේ අරමුණ. ඉතින් අපි සෑම වසරක් පාසාම වසරකට අපි වැඩසටහන් කීපයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් වැඩසටහන් කීපයක් කරලා අපි අවසන් කරලා තියෙනවා. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙන වැඩසටහන් කීපය සඳහා අපිට ඉතින් බොහෝ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන අරමුණ තමයි අපි වෙනින් ඉදිරිපත් වෙන්න උදව් උපකාර කරන්න කැමති රාජ්‍ය නොවන සංවිධාන, ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව, ඒ වගේම අනිකුත් සමාජ ක්‍රියාකාරකයන් සඳහා තමයි මේ නිවේදනය නිකුත් කරන්නේ. මේ අපේ හුදෙක්ම උගත් ආබාධ සහිත ප්‍රජාව රැකී ආරක්ෂා කරමින් ඒ තම විවිධ රැකියාවල් වල නිරත වෙමින් සිටිනවා. ඒ වගේම නුගත් පරපුරක් ඉන්නවා. ඒ අය යාචක වෘත්තියට හුරු වෙලා විවිධාකාර දේවල් කරලා ජීවත් වෙන අය ඉන්නේ. නමුත් අපිට අවශ්‍ය අපේ ඒ ප්‍රජාව ඒ තනින් ඉවත් කරගෙන, ඒ කරන කාර්යයෙන් ඉවත් කරගෙන ඔවුන්ට ගෞරවනීය ජීවිතයක් ලබා දීම තමයි අපේ අරමුණ. ඒ සඳහා රාජ්‍ය මට්ටමින් හා රාජ්‍ය නොවන මට්ටමින් අපේ ප්‍රජාව වෙනුවෙන් සිදු විය යුතු ඉටු විය යුතු අවශ්‍යතාවයන් සහ සිදු විය යුතු දේවල් සිදු කර ගැනීම, ඉටු කර ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ අරමුණු කරගෙන තමයි මේ සංවිධානය පිහිටෙව්වේ. ඉතින් මේ සංවිධානයේ අපි උගත් බුද්ධිමත් ප්‍රජාවගෙනුත් අපි උදව් ආධාර ලබා ගන්න කැමතියි. මොකද ඒ අය අප වෙනුවෙන් ක්‍රියාත්මක කරන දේවල් අප වෙනුවෙන් අපේ ජීවිතය ගෞරවාන්විත භාවයට පත් වෙන්න, ඒ වගේම සාමාන්‍ය ජනතාව සමග අන්තර්කරණය වෙමින් කටයුතු කරන්න අපි හැම දෙනාටම ශක්තිය ධෛර්යය අවශ්‍යයි. ඉතින් ඒ ශක්තිය ධෛර්යය ලබා ගන්න අපි කැමති ඔබ විවිධ ආධාර මතම නැතුව අපේ විසින් ස්වයං රැකියාවකින් හෝ අපිට නියමිත රැකී ආරක්ෂාවකින් ජීවත් වෙන්න අපේ ප්‍රජාව කැමතියි. ඉතින් ඒ අවශ්‍යතාවයන් ඉදිරිපත් කිරීම සඳහා තමයි මේ සංවිධානය අපි මේ ආකාරයෙන් බිහි කරලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ බලන ඔබටත් මම ඉල්ලීමක් කරනවා, අපිට උදව් කරන්න කැමති නම් අපි ඔබට මගේ දුරකථන අංකය 071 380 1015 මේ WhatsApp දුරකථන අංකයත් හැම දෙයකම තියෙන්නේ මේ අංකය. ඉතින් මම තමයි සභාපති ධූරය දරන්නේ. ඉතින් මම කැමති ඔබට අවංක උත්සාහයකින් අවංක උවමනාවකින් අපිට උදව් කරන්න කැමති නම්
අපි ගෞරවාන්විතව ජීවත් වෙන්න සමාජයේ සංවර්ධන ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වලට ආබාධ රහිත ප්‍රජාවත් එක්ක උරින් උර ගැටලා මේ රට සංවර්ධනය කරන ගමන්ම අපි ජීවත් වෙන්නට වැඩපිළිවෙලක් සකස් කරගන්න අපේ ප්‍රජාවට උදව් කරන්න කැමති ඕනම කෙනෙකුට අවස්ථාව තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් මට කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ භාණ්ඩාගාරික තුමාට කතා කරන්න පුළුවන්. ඔහුගේ දුරකථන අංකය මම නැවත අලුත් වීඩියෝ එකකින් ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ලේකම්තුමියගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්. ඉතින් අප සමිතියේ සියලුම දෙනා සැදී පැහැදී සිටිනවා ඔබගේ උදව් තුලින් ප්‍රජාවට සේවා කරන්න. හොඳයි, අපි මෙවැනි වීඩියෝ එකකින් ඔබ හමු වෙනවා. මේ හිස් පරිසරය පෙන්වුවට ඔබට මේ ඉදිරියේදී අපි බලාපොරොත්තු වන සවිස්තරාත්මක අපේ විස්තර ඔබට ගෙනෙන්න. එහෙනම් එම වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබ හැම දිනකටම සුවදායක රාත්‍රියක්, සුවදායක දවසක්.